ඔක්තෝබර් මාසයේ ආරම්භයත් සමග ශ්‍රී ලංකාවාසී අප පැමිණ තිබෙන්නේ වැසි සමයේ ආරම්භයටයි. ඒ බව සනාථ කරමින් පසුගිය සතියේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි ඇතිවීම වාර්තා වුණා. ඒ අනුව ඉදිරි සතියේ මෙම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි තත්ත්වයන් ඇතිවන බවට නවතම කාලගුණික අනාවැකි පෙන්වා දෙනවා. ඉතින් උදාවන මාසයත් සමග සිදුවන මේ වෙනස්වීම් වල ආරම්භය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට කුමන අයුරකින් බලපෑමක් ඇති කරයිද? ඒ ගැන හරියටම දැනගන්න දිගටම අප සමග රැඳී සිටින්න. මීළඟට අපි ඉදිරි සතියේ කාලගුණ අනාවැකියට අවධානය යොමු කරමු. ඔක්තෝබර් 11 සිට 14 දක්වා විශේෂයෙන් ඔක්තෝබර් 12 වන දින නැගෙනහිර සහ බටහිර තැනිතලා ප්‍රදේශවලටද අනෙකුත් ඇතැම් ප්‍රදේශවලටද මිලිමීටර් 20 සිට 40ක සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ දුරට සාමාන්‍ය වැසි ඇතිවිය හැකියි.